බලන්න කොරෝනා දවස්වල මිනිස්සු මල් පෝච්චි තෙලුලුවන් කෑවනේ. ඒව මතකයිනේ. මිනිස්සු කරන්නේ බත් කාලා පිඟාන විසිකන්නේ. ආය කන වෙලාවට තමයි පිඟාන මතක් වෙන්නේ. ඊගා කාණ යන්න ඕනේ නැහැ. එක වටයක් ගමේ මේ පොලේ ඉදලා ආවනම් වේලකට බඩු තියෙනවා. දන්නවා අද වැඩේ තියෙන්නේ මේකනේ. 100ක් හිටියොත් 80ක් නිකන් 20යි වැඩ කරන්නේ. මිනිස්සු අවුරුද්දක් ඉඳන් හිටියනම් ගේමක් නැතුව මේක හදා ගන්න පුළුවන්. හැමදාම බෑ. පුතේ උපිදුණු ළමයි ඇවිදිනව නැහනේ. අවුරුද්දක් දැක් බලන්න ඕන. දන්නවද? ගන්න කාලා බඩ කාලා නැකිලා කසා දාලා පොඩ්ඩක් කරනකොට එතකොට ක්‍රමයට එතකොට තමයි ළමයා හැදෙන්නේ නැදේද කියලා දන්නේ. අපි ඉඳන් හිටියේ මොනේනේ? බල්ලා හොඳයි හොඳයි කියනට නැහනේ. බල්ලා මෙට්ටේ රිමුණ වෙලාවට පයින් කාලේ එලවන්න වෙන්නේ. මොන කූඩුව දැම්මා. ඒක යන තාල මිනිස්සු පොඩ ඉවසන්න ඕන. දැන් හාල් නැහැ වාල් ඕන තරම් තියෙන්නේ. අරව නැහැ මේව නැහැ පොල් නැහැ. පොල් ඉතින් මේ උපදවන්නද නෑ. යම්දි කමිටු එක හදලා කරලා ගන්න ඕන. පොල් නැහැ කියලා මිනිස්සු මැරුණාද? කන්න නැහැ එක වේලක් කන්න නැහැ කියලා මැරලා තියෙන මිනිහ. මනුස්සෙක් ලංකාවේ. තව කෙනෙක් ඒකට පීඩ වෙනවා. කනවා බොනවා. දන්නවද? තාම කුසිකර්ම දිනු වෙන්න ඕන. කුසිකර්ම තාම තියෙන්නේ අඩියේනේ. තේරෙනවද? කුසිකර්මෙන් මේ කුසිකාර්මික රටක් නේ. ඒ කුසිකර්මෙන් හැදෙන කුසිකර්මෙන් තමයි මේක හැදෙන්න ඕන. දැන් ඔයා බලන්න කොරෝනා දවස්වල මිනිස්සු මල් පෝච්චි තෙලුලුවන් කෑවනේ. ඒව මතකයිනේ. මිනිස්සු කරන්නේ බත් කාලා පිඟාන විසිකන්නේ. ආය කන වෙලාවට තමයි පිඟාන මතක් වෙන්නේ. ඒව හරියන්නේ නැහැ. ඒ පිඟාන හොදලා පැත්තක තියන්න ඕන. ආය බත් කනවා කියලා දන්නවනේ ඌ. ඒ සිස්ටම් එක තියා ගන්න ඕන. මැල්ලුම් ටික මුකුණන ටික කංගුන් ටික එක ගාක් දෙයක් ගෙදර වාත්තන් ගෙදර පවුලට මදිද? කරන්න පුළුවන් නේ. ඒ කුසිකාර්මයේ දිනුනවා ගමන් මේ රට අනිවාර්යෙන් ඉතුරු ටික මොනවද? අම්මා ඊටම තියෙන පොල්ගත් හතරක් පා. ගා ගන්න අරයන් රට ඊගා ගන්න යන්න ඕනේ නැහැ. ගෙදර ওই ගම් පළාත් වලට ගියාම කොළම නැතුව එක වටයක් ගමේ මේ පොලේ ඉදලා ආවනම් වේලකට බඩු තියෙනවා. එහෙම තමයි ඒ කාලේ මිනිස්සු කෑබුවේ. ඒ තත්ත්වෙට හදා ගන්න ඕනේ. නැත්නම් කවුරුත් ඇවිල්ලා හදලා දෙන්නේ නැහැ. තමන් මාන්දිරොත් තමයි තමන් කන්න පුළුවන්. දන්නවා අද වැඩේ තියෙන්නේ මේකනේ. 100ක් හිටියොත් 80ක් නිකන් 20යි වැඩ කරන්නේ. ඒක නැති කරන්නයි ඕන. දැන් ඒක නැති වෙන නිබේටම. දැන් බාගෙට පාන නැති වෙලා තියෙන්නේ. දැන් ආයතන කියලා වැඩක් කරගන්න පුළුවන්. අර යට ජරාව දෙන්න මේ අයිතර ලේසියෙන් ගියා ෆයිල් එක ගත්තා. ඔන්න මාත් වාඩි වෙන්න කරා. ඒකනේ. ඒක තමයි සිස්ටම් එක. ඒක තමයි න්‍යාය. ඒක තමයි ඒ විදිහට තමයි යන්න ඕනේ. ඒ විදිහට නොගියොත් මොකද වෙන්නේ? අර හැදෙන පරම්පරාව එකත් හදා ගන්න බෑනේ. මේක මොන්ටිසෝරි ඉඳලා හදන්න ඕන රටක්. දැන් මේකට විනයක් දෙන්න ඕන. ත්‍රිවිධ හමුදාවේ විනය දෙන්න ඕන පොඩි ළමයට. විනයක් නැතුව ආගම දාමක් නැතුව පැවැත්මක් නැහැ. ආගම දාන්න පැවැත්මක් තියෙද? පැවැත්මක් වෙන්න ආගම දහා තියෙන්න ඕන. ඒ ආගම දාන්න විනයක් තියෙන්න ඕන. ඒ ගෙදර විනය හදන්න ඕන. ගෙදර විනය හදලා සමාජ විනය හදන්න බෑ. ඒතර ගෙදර විනය හදලා එළියට දාන්න ඕන. එළියට දැම්මම සමාජ විනය හදා ගන්න. සමාජ විනය හදුවාම ගමේ විනය හදා ගන්න. ඒ ගමේ විනය තමයි රටේ විනය හදා ගන්න. ඒක තමයි මනුස්සයෙක් ඉස්සරහට යන. දන්නවද? තමන්ගේ ගෙදර විනයක් හදා ගන්න ගෙදරට පචේක් බොරුකාරයෙක් ගෑනට පචේක් බොරුකාරයෙක් දරුවන්ට පචේක් බොරුකාරයෙක් වුණාම උකම සමාජයක් හදන්නේ. දරුවා යන්න ඕන දරුවේ තාලෙට. මහයෙක් කෙනා යන මහයෙකු තාලෙට. එයා ඇදගෙන යන්න ඕන. අද මොනවද වෙන්නේ? ඒව හදන්න ඕනේ. ඒක තමයි උත්තර දෙන්න. ඔය නෑ බෑ වචනේ කිලෝමීටර් 4ක් විතර යන්න දාන්න.